මං අද මේ දරුවන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගම පිටිසර ගමක අයියෙකුයි මල්ලියෙකුයි ගැන කතන්දරයක්. ඒ පිටිසර ගම ගෙදරක හිටියා පුංචි ගමියා කියලා කෙනෙකුයි මේ මහගමියා කියලා කෙනෙකුයි. අයියා තමයි මහගමියා, පුංචි ගමියා කියන්නේ මල්ලිට. ඉතින් මේ දෙන්න හේනක් හිටුවා. හේනක් හදාගෙන ඉතින් දැන් හේනේ එක මේ එළවලු ಜಾති හිටෝලා මේ තියෙනවා. ඉතින් එක දවසක් අයියා යනවා හේනේ පැල රකින්න, එක දවසක් මල්ලි යනවා. ඉතින් මේගොල්ලෝ යනකොට රැයට කණ්ඩ බත් මුලකුත් අරගෙන වතුර ලබ්බකුත් අරගෙන යන්නේ. එතකොට ඔය දැන් වගේ තිබුණේ නෑ වාජන ගෙනියන්න. මේ ලබු ගෙඩියකින් හදාගත්තු මේ වතුර ගෙනියන්න වාජනයක් තමයි තියෙන්නේ. ඒකට කියන්නේ වතුර ලබ්බ කියලා. හේන් වල එහෙම යනකොට වතුර ගෙනියන්නේ වතුර ලබ්බේ. ඉතින් මේ වතුර ලබ් ඉතින් දැන් මහගමියා එක දවසක් යනවා පැලට, ගිහින් පැල රැකලා එනවා. අනිත් දවසේ පුංචි ගමියා යන්නේ. ඉතින් මේ පුංචි ගමියා ටිකක් මෝඩ පහේ මිනිස්සෙක්. මේ බය ගතියමත් වැඩි. බය ආදු ගතියක් තියෙන්නේ. අයියා එහෙම නැහැ. මහගමියා හොඳට ගාම්භීර ගති තියෙන මේ මිනිස්සෙක්. ඉතින් මේ කැලේ සත්තු හිතන් දන්නවලු පුංචි ගමියා මේ බය ආදු මෝඩ මිනිස්සෙක් බව. ඉතින් දැන් පුංචි ගමියා පෙළට ගිහින් ඉන්න දවසක කුටියෙක් ආවා පෙළට. ඇවිදින් හිටන් පෙළ ළඟට ඇවිදින් ඇහුවලු අදවල පෙළේ ඉන්නේ පුංචි ගමියාද මහ ගමියාද කියලා. ඉතින් පුංචි ගමියා බය වුණාලු හොඳටම. බයලා අනේ ආමුදුරුවනේ පුංචි ගමියා කිව්වා. ඒගමන ආවලු ඇතුළට. දැන් මේ පැල් රකින්නකොට ගිනි මැලයකුත් ගහගෙන තමයි පැල් රකින්නේ. මොකද සීතලට මඳුරු වෙනවට ඒවට මේවට ඉතින් අර සත්තු වෙනවට එහෙම ගිනි මැලයකුත් අවුලව ගන්නවා. ඉතින් ආවලු කොටිය ඇවිදින් අර ගිනි මැලේ ළඟින් වාඩි වුණා. මොනවද වල කන්න තියෙන්නේ කිව්වා. ඒ ගාන පුංචි ගමියා කියලා බත් ගෙඩියක් තියෙනවා හාමුදුරුවනේ කිව්වා. යහට ගම් බත් මුල කිව්වා. ඔන්න පුංචි ගමියා ඉතින් අර බත් මුල කොටියට දුන්නා. කොටිය කෑවලු. වතුර නැද්ද බල කිව්වා. මේ වතුර ලබ්බකුත් තියෙනවා කිව්වලු. මෙහාට ගම් කිව්වලු. වතුර ලබ්බක් දුන්නා. මු වතුරක් දීබල. මේ කොටියගේ පිටේ කැහිල්ලක් තියෙනවලු. ඉතින් කොටිය ගිනි මැලේ ළඟට වෙලා කියනවලු උඹ මේ ගිනි මැලේ හොඳට පත්තු කරපන්. මේ මගේ පිට කහපන් කියලා. දැන් පුංචි ගමියා ඉතින් ගිනි මැලේ ගිනි පිඹා කොටියගේ හොරි කහ ඉන්නවා. අනේ පුංචි ගමියට නිදියා ගන්නවත් නැල්ලු කන්නවත් නැහැ. කොහොම ටිකක් දවසක් යනකොට දැන් පුංචි ගමියා හොඳටම කෙට්ටු වෙලා. කෙට්ටු වෙලා තියෙනකොට මහගමියා ඇහුවලු මල්ලියේ මේ මොකද මල්ලි මේ කෙට්ටු වෙලා තියෙන්නේ, මොකක් හරි අසනීපයක්වත් තියෙනවද කියලා. නෑ අයියා අසනීපයක් නෑ කිව්වලු. එහෙනම් මේ කෙට්ටු වෙන්නේ දැන් හොඳටම කෙට්ටු වෙලානේ කිව්වලු. ඒ ගමන කිව්වලු අනේ අයියේ මම පෙළට ගියාම හැමදාම කොටියෙක් එනවා. කොටිය ඇවිදින් මගේ බත් මුලක් තරම් කනවා. වතුර ටිකක් බොනවා. එළි වෙනකම් මට නිදිය ගන්නවත් නෑ. මේ උගේ හොරි කහන්න ඕනේ, ගිනි පිඹින්න ඕනේ. හොරි කහපිය ගිනි පිඹපිය කියනවා. මං ඉතින් ඒව කර කර ඉන්නවා එළි වෙනකම්. මට නිදිය ගන්නවත් නෑ, කන්නවත් නෑ. ඒකයි වෙන්න කෙට්ටු වෙන්නේ කියලා. ඒ ගමන ඇයි ඉතින් ඔක උඹ මං එක්ක කිව්වේ නැත්තේ කලින්? ඒ කියන්න එපා. එහෙනම් උඹ අද පැලට යන්න එපා. මං අද පැලට යනවා. දැන් කොහොමද කොටිය ඇවිදින් මොකද කියන්නේ ඉස්සෙල්ලාම කියලා. ඒ ගමනේ කිව්වා කොටිය ඇවිදින් අහනවා අදවල පැලේ ඉන්නේ පුංචි ගමයාද මහ ගමයාද කියලා. මං ඉතින් පුංචි ගමයා ආමුදුරුවනේ කියනවා මට බයයිනේ ඉතින් අයියේ කිව්වා. ඒ ගමන එතකොට පැලට එනවා. පැලට ඇවිදින් මොනවද බල කන්න තියෙන්නේ කියලා අහනවා. මං ඉතින් බත් මුලක් තියෙනවා කියලා දෙනවා. වතුරක් පිල්ලෙනවා, වතුර ලබ්බක් දෙනවා. ඌ වතුර බත් කාලා වතුර බීලා මේ හොරි කහපිය මගේ ගිනි පිඹපිය කියනවා. මං ඉතින් එළි වෙනකම් මේකගේ හොරි කහ ගිනි පිඹපිම ඉන්නේ. දැන් ඉතින් මහගමයා ඊට පස්සේ දවසේ බත් මුළු දෙකක් බැඳගත්තා. වතුර ලැබුත් මල්ලිගේ එකයි අයියාගේ එකයි දෙකම වතුරේ පුරවගෙන ගත්තා.
අරගෙන යකඩ කූරකුත් ගත්තා. අරගෙන ගියා පැලට. ගිහින් ගිනිමැලේ හොඳට පත්තු කරලා යකඩ කූර දැම්ම ගිනිමැලේට කොනක්. දාලා හොඳට පත්තු කරලා තිබ්බා. දැන් යකඩ කූර හොඳට රත් වෙලා ගින්දර පාට වෙලා තියෙන්නේ යකඩ කූරේ අග්ගෙට. දැන් මහගමියා ඉතින් අරවත් තියාගෙන ඉන්නවා. ඉන්නකොට ආවා කොටිය. එවිට කවුද බලද්ද පැලේ ඉන්නේ පුංචි ගමියාද මහගමියාද? පුංචි ගමියා හාමුදුරුවනේ කිව්වා අර පුංචි ගමියා කියන තාලෙටම මේ මහගමියා. ඒ ගමන ආවා පැලට ගිනිමැලේ ළඟින් ඉඳගත්තා. මොනවද බල කන්න තියෙන්නේ කිව්වා. මහගමියා ඉතින් බත් මුලක් තියෙනවා හාමුදුරුවනේ කිව්වා. මෙහාට ගන්න කිව්වා. ඒ ගමන බත් මුල ගිහින් ඊට පස්සේ කොබල වතුර කිව්වා. වතුර ලබ්බක් තියෙනවා හාමුදුරුවනේ කියලා වතුර ලබ්බක් දුන්නා. දැන් මම කාලා. දැන් මේ මගේ පිට ගහපිය. මේ ගින්දර ගිනිමැලේ හොඳට පත්තු කරපිය. මේ කිව්වා. ඒ ගමන ඉතින් මහගමියාත් එතෙන්ට වෙලා මිනිම්ම කරපු දේ දැන් කොටියා ඉතින් දන්නේ නැහැ කම් කොටියා ඉස්සරහා බලාගෙන ඉන්නවා මේ මහගමියා ඉතින් ටිකක් පිට කහලා මේ ගිනිමැලේට පිම්බින ගමම්ම ගිනි අර ගිනි යකඩ කූර ගිනියන් වෙලා තියෙන එක ගත්තා. අර හිමින්ම පිටිපස්ස පැත්තෙන් කොටියාගේ පස්ස පැත්තට තිබ්බා ගෙනියන. ගිනි මේ අර යකඩ කූර. තිබ්බහම කොටියට පිච්චුණා. පිච්චිලා ඉන්න බැරුව ගියා. කෑ ගහගෙන පැනලා දිවලා මේ හේනි කිරෝලි ගලක් තිබුණා ගල උඩ බාඩි වුණා. ගල උඩ බාඩි වුණාම මේ මහගමියා කෑ ගැහුවා මේ ඔතන හිටියොත් ඔතගේ අනිත් කෙනෙක් විතෙනවා දුවපිය යන්න මේ පැත්ත පළාතට එන්නේ නැතුව කිව්වා. කොටියයි ගමන අනේ ගම මහත්තයෝ මං මේ එන්නේ නෑ ආයේ කිය කොටිය පැනලා දිව්වා. ඊට පස්සේ මේ කවදාවත් ඒ කොටිය ආයේ පැලට ආවේ නෑ. පුංචි ගමියයි මහ ගමියයි හොඳට ඉතින් පැල රැකගෙන ගොවිතැන් කරගෙන ජීවත් වෙනවා. ඒකයි කතන්දරේ. ඉතින් ඕනේ මට වැඩි බය ආදි වෙන්න ගියාම මේ ඉතින් ඔය වගේ දේවල් සිද්ධ වෙනවා.